දින්න මගේ YouTube channel එකත් එක්ක යුතුලා ඉන්න රටවාසී ලෝකවාසී ඒ වගේම ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත් අවශ්‍ය බොහෝ ඒවා කියලා පිළිගන්නවා. තවත් අලුත් වීඩියෝ එකක්. මම ඊට දින කිහිපයකට කලින් වලට වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කළා තිබෙන එකක් තමයි પાස්පෝර්ට් එක හදන්න ඉන්න කෙනෙකුට අත්‍යවශ්‍ය වෙන ડોකියුමන්ට් 8ක් සම්බන්ධව සහ පැය 24න් කොහොමද પાස්පෝර්ට් එක ලබා ගන්න කියන කාරණාව සම්බන්ධව සහ කොහොමද හරියට પાස්පෝර්ට් ඇප්ලිකේෂන් එක පුරවගන්නේ. මෙන්න මේ වීඩියෝ ටික මම ඔයාලට මගේ channel එක ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඔයාලට පහළ මගේ description එකේ ගිහලා වීඩියෝ ටික ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. අද කතා කරන්න යන්නේ අපි දන්නා මේ වෙනකොට තවත් ගොඩක් දෙනෙක් තියෙන ලොකු ගැටලුවක් තමයි තියෙන પાස්පෝර්ට් එක අල්ලිකුත් වෙලා නම් එහෙම නැත්නම් expire වෙලා නම් එහෙම නැත්නම් પાස්පෝර්ට් එක නැති වෙලා නම් කොහොමද අපි අලුත් પાස්පෝර්ට් එකක් ලබා ගන්න කියලා. ඉතින් මෙන්න මේ සම්බන්ධව ගොඩක් දෙනෙක් මයින් කමෙන්ට් කරලා අහලා තිබ්බා කොහොමද પાස්පෝර්ට් එකක් රිනිව් කරගන්නේ එහෙම නැත්නම් නැති වෙච්ච પાස්පෝර්ට් එකක් ආපහු ගන්න කොහොමද කියලා. ඉතින් මෙන්න මේ සම්බන්ධව ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් ඇත්තටම මුලින්ම සමාවිල්ලනවා ගොඩක් කමෙන්ට් වැටලා තිබ්බා. හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරගන්න විදිහක් නැහැ. ඉතින් පුළුවන් විදිහට පුළුවන් ටයිම් එකක් හම්බුන වෙලාවට අනිවාර්යෙන් ඒ කමෙන්ට් වලට මම රිප්ලයි දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් අද කතා කරන්න යන්නේ වගේ තියෙන પાස්පෝර්ට් එක කල්ලිකුත් වෙලා නම් එහෙම නැත්නම් එක්ස්පයර් වෙලා නම් කොහොමද પાස්පෝර්ට් එක රිනිව් කරගන්නේ කියන කාරණාව සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන් මතක් කරන කාරණාවක් තමයි මේ දවස්වල පැය 24ම බත්තර මුල්ල ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔයාලා වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. ඉතින් මේක හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. මේ වෙනකොට පැය 24ම විවෘත කරලා තියෙන්නේ බත්තර මුල්ලේ ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තුව පමණයි. ඉතින් අනිත් ශාඛා පැය 24ම වලට විවෘත කරලානේ. අනිත් ශාඛාවකින් ඔයාලා પાස්පෝර්ට් එක ලබා ගන්නවා අනිවාර්යෙන් අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි යන්න ඕනේ. ඉතින් නමුත් මේ වෙනකොට බත්තර මුල්ලේ ප්‍රධාන ශාඛා මගින් ඔයාලට ලැබෙන විශේෂ වාසියක් තමයි පැය 24න් විවෘත කරලා තියෙනවා අපොයින්ට්මන්ට් එකක් අවශ්‍ය නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් මයින් කමෙන්ට් කරලා අහලා තිබ්බා પાස්පෝර්ට් එක one day ගන්නව නම් අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනද. ඉතින් අපොයින්ට්මන්ට් එකක් අවශ්‍ය නැහැ. ඔයාලට මේ දවස්වල අපොයින්ට්මන්ට් එකක් නැතුව ඔයාලගේ ડોකියුමන්ට් ටික හරියට පැහැදිලිව හදාගෙන ඉවරලා බත්තර මුල්ල ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියා නම් ඔයාලට පැය 24න් પાස්පෝර්ට් එක අතට ගන්න පුළුවන්කම තියෙනවා. හරි කෙසේ නමුත් අද කතා කරන්න යන්නේ ඔයාගේ પાස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා නම් එහෙම නැත්නම් කල්ලිකුත් වෙලා නම් කොහොමද රිනිව් කරගන්න කියලා සහ රිනිව් කරගන්න අවශ්‍ය කරන ડોකියුමන්ට් ටික සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඊට දින කිහිපයකට කලින් ඔයාලට වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා પાස්පෝර්ට් එක අලුතෙන් හදන කෙනෙක් නම් අත්‍යවශ්‍ය කරන ડોකියුමන්ට් 8ක් සම්බන්ධව. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට අදාළ කරන මේන් ડોකියුමන්ට් 8 බලා ගන්න පුළුවන්. ඔයා પાස්පෝර්ට් එක අලුතෙන් හදන්න ඉන්න කෙනෙක් නම්. හරි අද කතා කරන්න යනවා කියලා කිව්වේ ඔයාගේ තියෙන પાස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා නම් කල්ලිකුත් වෙලා නම් රිනිව් කරගන්න අවශ්‍ය වෙන ડોකියුමන්ට් සහ කොහොමද රිනිව් කරගන්න කියලා තමයි අද මම කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔයාලට බලන්න පුළුවන් මම ඊට කලින් සති කිහිපයකට කලින් වලට වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා પાස්පෝර්ට් එකක් ලබා ගන්න කෙනෙකුට අවශ්‍ය කරන ડોකියුමන්ට් 8ක් සම්බන්ධව. ඉතින් ඒ ડોකියුමන්ට් 8ට අමතරව ඔයාලට ડોකියුමන්ට් දෙකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔයා પાස්පෝර්ට් එක රිනිව් කරන්න ඉන්න කෙනෙක් නම්. ඉතින් ඇත්තටම දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් પાස්පෝර්ට් එක රිනිව් කරනවා කියලා නෙවෙයි කියන්නේ. ඔයාලගේ තියෙන પાස්පෝර්ට් එක අයින් කරලා ඉවරලා ඔයාලට අලුත් પાස්පෝර්ට් එකක් අලුත් විදේශ ගමන බලපත්‍රයක් ලබා දෙනවා කියලා තමයි එයාලා මේ වෙනකොට කියලා තියෙන්නේ. හරි ඉතින් ඔයා પાස්පෝර්ට් එක රිනිව් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට අවශ්‍ය කරන පළවෙනි ડોකියුමන්ට් එක තමයි પાස්පෝර්ට් එකක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඉල්ලුම් පත්‍රය. ඉතින් K35A කියන ඉල්ලුම් පත්‍රය ඔයාලා පුරව ගන්න ඕනේ. ඉතින් මම මේ සම්බන්ධවත් ඔයාලට වීඩියෝ එකක් ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද හරියට પાස්පෝර්ට් එක ලබා ගන්න ඇප්ලිකේෂන් එක පුරවන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට උඩ ලින්ක් එක මම දාන්නම් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් ඉවරලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට අවශ්‍ය කරන දෙවනි ડોකියුමන්ට් එක තමයි ෆොටෝ සබ්මිෂන් පේපර් එක. ඉතින් ඔයාලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා ගහගන්න ෆොටෝ සබ්මිෂන් පේපර් එක. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ ෆොටෝ සබ්මිෂන් පේපර් එකේ එක්ස්පයර් ඩේට් එක සම්බන්ධව. ඉතින් ගොඩක් දිනට ඒක තියෙන ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ ඔයාගේ ෆොටෝ සබ්මිෂන් පේපර් එක මම හිතන විදිහට ගොඩක් දුරට මාස 4ක වගේ කාලයක් තමයි වැලිඩ් කරලා තියෙන්නේ. ඉතින් සමහරක් අය අහලා තිබ්බා මගේ ෆොටෝ සබ්මිෂන් පේපර් එකේ දෙන්නේ මම එක්සැම්පල් එකක් විදිහට ගන්නෙ 2025 අප්‍රේල් මාසේ 4 වෙනිදා තමයි මගේ ෆොටෝ සබ්මිෂන් පේපර් එක එක්ස්පයර් වෙන්නේ. හැබැයි මගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ
මේ මාසේ. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලා worry වෙන්න එපා. මොකද ඔයාලා ගිහිල්ලා ෆොටෝ එක ගැහුවට පස්සේ ඒ වෙලම ඔයාලගේ ෆොටෝ එක ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රෙජිස්ටර් කරන නිසා ඒ කියන්නේ ඔයාලා worry වෙන්න එපා. හරි ඔයාලට પાස්පෝර්ට් එක රිනිව් කරගන්න එහෙම නැත්නම් පාස්පෝර්ට් එක ලබා ගන්න අවශ්‍ය කරන තුන්වෙනි ඩොකියුමන්ට් එක තමයි මේ වෙනකොට තියෙන પાස්පෝර්ට් එකේ ෆොටෝ කොපි එක. ඉතින් මේ ෆොටෝ කොපි එක ලබා ගන්නට ඔයාලා ලබා ගන්න ඕනේ ඔයාලගේ බයෝ පේපර් එක. ඒ කියන්නේ ඔයාලගේ પાස්පෝර්ට් එක මම ඔයාලට දැන් ඩිස්ප්ලේ එක ඉදිරිපත් කරන්න. ඔයාලගේ પાස්පෝර්ට් එකේ තියෙන ඔයාලගේ විස්තර තියෙන පිටුවේ පැහැදිලි ෆොටෝ කොපි එකක් අවශ්‍ය කරනවා. හරි ඔයාලට අවශ්‍ය කරන හතරවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ පරණ પાස්පෝර්ට් එක. ඔයාලා මේ එක්ස්පයර් වෙලා තියෙන પાස්පෝර්ට් එක අනිවාර්යෙන් අරගෙන යන්න ඕන. ඔයාලා නව પાස්පෝර්ට් එකක් ගන්නවා නම් ඉතින් අනිත් එක තමයි ඔයාලා ඇප්ලිකේෂන් එක පුරවනකොට එතන ඇප්ලිකේෂන් එකේ වෙනම තීරුවක් තියෙනවා. පියවර 21ක් තියෙන ඇප්ලිකේෂන් එක පුරවන්න මම ඒ සම්බන්ධව ඔයාලට වීඩියෝ එක ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන් අනිවාර්යෙන්. ඒ ඔයාලගේ පරණ දැන් මේ වෙනකොට තියෙන પાස්පෝර්ට් එකේ අංකය දාන්න ඕන. හරි ඔයාලට අවශ්‍ය කරන පස්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ උපැන්න සහතිකය. එහෙම නැත්නම් ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එක. ඉතින් මේ ගැනත් ඔයාලා විශේෂ සැලකිල්ලක් දක්වන්න මම මේ ඩොකියුමන්ට් අට ඉදිරිපත් කරන වීඩියෝ එකත් ඔයාලට කියලා තියෙනවා සැලකීමක් වීඩියෝ කාරණා කීපයක් සම්බන්ධව. ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එක ඔයාලා ඉදිරිපත් කරනකොට අනිවාර්යෙන් මාස 6ක් ඇතුළත ගත්තු බර්ත් සර්ටිෆිකේට් එක තමයි ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් ඔයාලා රිජෙක්ට් කරනවා. මාස 6කට කලින් ගත්තුවා ඉරිච්චෙව්වා පැහැදිලි යවුවා තියෙනවා නම් ඒවා බාර ගන්න නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් පොලිම ඉඳලා මහන්සි වෙලා සල්ලිත් විනාශ කරගෙන මුදල් නාස්ති කරගෙන ආපහු අවස්ථා තිබෙන නිසා බර්ත් සර්ටිෆිකේට් එක අරන් යනකොට හොඳට බලන්න ඒකේ ඔයාලගේ ඔරිජිනල් උපැන්න සහතිකය නැත්තම් මේ වෙනකොට ඔයාලගේ උපැන්න සහතිකය ඕන ප්‍රාදේශීය ලේකම් ඕනෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිල්ලා රෙජිස්ටර් කරලා ලබා ගන්න පුළුවන්. ඒකේ සීල් එක ගන්නකොටත් බලන්න සීල් එක පැහැදිලිද කියලා බලන්න. සීල් එක අපැහැදිලි නම් ඒකේ අත්සන් කරන කෙනාගේ අස්සන පැහැදිලි නැත්නම් ඒත් රිජෙක්ට් කරලා ඉවරලා අපය වෙන නිසා බර්ත් සර්ටිෆිකේට් එක ගන්නකොට ඔන්න ඔය කාරණා ටික සම්බන්ධව අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මාස 6ක් ඇතුළත ගත්තු බර්ත් සර්ටිෆිකේට් එක තමයි ඕනේ. ඒ වගේම බර්ත් සර්ටිෆිකේට් එකේ ෆොටෝ කොපියකුත් ඔයාලා අරගෙන යන්න ඕන. හරි પાස්පෝර්ට් එක ගන්න යන කෙනෙකුට අවශ්‍ය කරන අනිත් ප්‍රධාන ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ ජාතික හැඳුනුම්පත. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මගෙන් ජාතික හැඳුනුම්පත වෙනුවට ලයිසන් එකෙන් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මේ වෙනකොට ඒ හසුකම නැහැ. ඉතින් ඔයාලගේ ජාතික හැඳුනුම්පත නැති වෙලා නම් අනිවාර්යෙන් ඔයාලා ජාතික හැඳුනුම්පත හදාගෙන પાස්පෝර්ට් එක ගන්න කියලා මම ඔයාලා ඉල්ලනවා. එහෙම නැත්නම් ඔයාලගේ තව කාරණාවක් තමයි සමහරක් අයගේ හැඳුනුම්පත අපැහැදිලි නම් පැහැදිලි නැත්නම් ෆොටෝ එක පේන්නේ නැත්නම් නම පේන්නේ නැත්නම් අපැහැදිලි ජාතික හැඳුනුම්පත අරන් යන්න එපා. ඉතින් එහෙම කට්ටියත් ගොඩක් දෙනෙක් රිජෙක්ට් කරනවා කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කළා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලගේ ID කාඩ් එක පැහැදිලිව නම් විතරක් අරගෙන යන්න සහ සමහරක් අය මම අහලා තිබ්බා ID කාඩ් එක වෙනුවට දෙන කොලේ. ඉතින් මේ ගොඩක් දෙනෙක් මම අහලා තිබ්බා මේ පාර සාමාන්‍ය පෙළ ලියන නංගිලා මල්ලා ගොඩක් දෙනෙක් මට කමෙන්ට් කරලා අහලා තිබ්බා ID කාඩ් එක වෙනුවට දෙන කොලේ අරන් ගිහලා පුළුවන්ද කියලා. ඉතින් මම දැනුවත් ඒ කොලේ අරන් ගියත් ඔයාලට પાස්පෝර්ට් එක ලබා ගන්න විදිහක් නැහැ. ඉතින් මම අද මේ වීඩියෝ එක කරන්නේ પાස්පෝර්ට් එක රිනිව් කරගන්න කෙනෙකුට ඇත්තටම ඉතින් මම මේ ටික ඔයාලට එක්ස්ට්‍රා විදිහට තමයි ඉදිරිපත් කරේ. නිසා හැඳුනුම්පත අරගෙනටත් දෙපාරක් ඔයාලා හිතලා ඉවරලා කල්පනා කරලා බලලා ඉවරලා පැහැදිලි නම් විතරක් ඔයාලගේ ජාතික හැඳුනුම්පත අරගෙන නැත්නම් ඔයාලට પાස්පෝර්ට් එක ගන්න විදිහක් නැහැ. ඒ නිසා ඔන්න ඔය කාරණා ටික අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. හරි ඔයාලට අවශ්‍ය කරන ඊළඟ ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ ජාතික හැඳුනුම්පතේ පැති දෙකේ පැහැදිලි ෆොටෝ කොපියක්. ජාතික හැඳුනුම්පතේ පැති දෙකේ පැහැදිලි ෆොටෝ කොපියක්. ඉතින් ඔන්න ඔය ඩොකියුමන්ට් එක තමයි ඔයාලට අවශ්‍ය කරන්නේ. ඉතින් ඔය ඩොකියුමන්ට් එක සම්බන්ධව ඇත්තටම මම කලින් වීඩියෝ එක ඉදිරිපත් කළා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් ඔයාලගේ තියෙන પાස්පෝර්ට් එක කල්ලිකුත් වෙලා නම් එක්ස්පයර් වෙලා නම් ඔයාලට සාමාන්‍යයෙන් પાස්පෝර්ට් එකක් ලබා ගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් අටට අමතරව ඔයාලට ඩොකියුමන්ට් දෙකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ ඩොකියුමන්ට් දෙක තමයි ඔයාලගේ තියෙන પાස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙන પાස්පෝර්ට් එක සහ එක්ස්පයර් වෙලා තියෙන પાස්පෝර්ට් එකේ බයෝ පේජ් එකේ මම ඔයාලට ඉදිරිපත් කරන ඩිස්ප්ලේ එකේ බයෝ පේජ් එකේ ෆොටෝ කොපියක් කරලා රයි යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඒ දෙක මතක් කරලා මම රයන්. ඉතින් ඒ ඩොකියුමන්ට් දෙක තමයි ඔයාලට අමතරව අවශ්‍ය වෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඔයාගේ પાස්පෝර්ට් එක නැති වෙලා නම් ඔයාගේ પાස්පෝර්ට් එක නැති වෙලා නම් ඔයාලා උතින් પાස්පෝර්ට් එකක් ලබා ගන්න යන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලගේ නැති වෙච්ච પાස්පෝර්ට් එකේ પાස්පෝර්ට් අංකය දාලා ඔයාලා පොලිසියට කරපු පැමිණිල්ල කොපිය අරන් යන්න ඕන. ඉතින් ඒ පැමිණිලි කොපිය අරන් යනකොටත් ඔයාලා හොඳට බලන්න මේ පැමිණිලි කොපියේ ඔයාගේ නැති වෙච්ච પાස්පෝර්ට් එකේ නම්බර් එක පාස්පෝර්ට් නම්බර් එක
අනිවාර්යෙන් තියෙන්න ඕන පාස්පෝර්ට් නම්බර් එක නැතුව නිකන් ෆැමිලි කොපි විතරක් අරන් ගියාට ඔයාලට පාස්පෝර්ට් එක ලබා ගන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලට ඔයාගේ නැති වෙච්ච පාස්පෝර්ට් එකේ අංකය ඔයාලට ගන්න විදිහක් නැත්නම් මතක නැත්නම් ඔයාලට පුළුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කතා කරලා ඉවරලා ඔයාලගේ ID නම්බර් එක දීලා ඉවරලා මේ නැති වෙච්ච පාස්පෝර්ට් එකේ පාස්පෝර්ට් අංකය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ පාස්පෝර්ට් එක නැති වුණා නම් අනිවාර්යෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න සහ පොලිසියේ කමිටුවක් දාන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාගේ පාස්පෝර්ට් එක නැති වෙලා නම් අලුතෙන් පාස්පෝර්ට් එක ගන්න යනවා නම් ඔන්න ඔය දාපු පොලිස් පැමිණිලි අනිවාර්යෙන් දානකොට මම කලින් කිව්වා ඔයාලගේ පාස්පෝර්ට් එකේ පාස්පෝර්ට් අංකය ඇතුළත් කරලා තමයි පැමිණිලි දාන්න ඕනේ. ඇතුළත් කරලා දාපු පැමිණිලි කොපිය අනිවාර්යෙන් ඔයාලා ඔරිජිනල් කොපිය ඔරිජිනල් එක අරන් යන්න ඕනේ. ඉතින් නැත්නම් ඔයාලට පාස්පෝර්ට් එක ලබා ගන්න ක්‍රමයක් නැහැ. ඔයාලට දැන් තියෙන ප්‍රශ්නේ තමයි කීයක් අපි මේකට ගෙවන්න ඕනද කියලා. ඉතින් ඔයාගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා නම් ඔයා පාස්පෝර්ට් එක රිනිව් කරගන්න යන කෙනෙක් නම් සාමාන්‍ය ගණනව තමයි ඔයා වන් ඩේ සර්විස් එකෙන් ගන්නවා නම් රුපියල් 20000ක මුදලක් ගෙවන්න ඕන. නෝමල් සර්විස් එකට දානවා නම් රුපියල් 10000ක වගේ මුදලක් තමයි ගෙවන්න ඕනේ. ඉතින් මේ මුදල කිසි වෙනසක් නැහැ. අලුතෙන් පාස්පෝර්ට් එක ගන්න යන කෙනෙක්ට ගෙවන්න ඕන මුදලම තමයි පාස්පෝර්ට් එක රිනිව් කරන්න යන කෙනෙකුටත් ගෙවන්න වෙන්නේ. ඉතින් ඔයාගේ පාස්පෝර්ට් එක නැති වෙලා නම් අලුතෙන් පාස්පෝර්ට් එකක් ගන්න යන කෙනෙක් නම් ඔයාගේ පාස්පෝර්ට් එක හදලා ඉවරලා අවුරුද්දක් ඇතුළත අවුරුද්දකට කලින් ඔයාගේ පාස්පෝර්ට් එක නැති වෙලා නම් ඔයා පාස්පෝර්ට් එකක් නව පාස්පෝර්ට් එකක් ගන්න යනවා වල දඩ මුදල විදිහට රුපියල් 20000ක මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් මේ 20000 මුදලට අමතරව ඔයාලට සාමාන්‍ය පාස්පෝර්ට් එකක් ගන්න වන් ඩේ සර්විස් එකෙන් ගන්නවා නම් ඒ අවශ්‍ය කරන 20000 මුදලක් ගෙවන්න වෙනවා. එතකොට ඔක්කොම 40000ක මුදලක් ඔයාලා ගෙවන්න ඕනේ. ඉතින් ඔයාගේ පාස්පෝර්ට් එක නැති උනේ අවුරුද්දකට පස්සේ නම් ඉතින් ඔයා පාස්පෝර්ට් එක හදලා ඉවරලා අවුරුද්දකට පස්සේ ඔයාගේ පාස්පෝර්ට් එක නැති වෙලා තියෙනවා නම් ඔයාලා රුපියල් 15000ක වගේ මුදලක් ගෙවන්න ඕනේ. එතකොට ඔක්කොම මුදල වෙන්නේ රුපියල් 35000ක මුදලක් ගෙවලා තමයි වන් ඩේ සර්විස් එකෙන් පාස්පෝර්ට් එක ලබා ගන්න ඕනේ. ඉතින් මම හිතලා ගොඩක් දෙනෙක්ට ඇත්තටම වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට තිබුණු ප්‍රශ්න කිහිපයකට උත්තර තමයි මම මේ දැන් ලබා දුන්නේ. ඒ විශේෂයෙන්ම පාස්පෝර්ට් එකක් රිනිව් කරගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික සහ පාස්පෝර්ට් එකක් රිනිව් කරගන්නේ කොහොමද සහ ඒ වගේම පාස්පෝර්ට් එක නැති වුණා නම් නැති වුණ කෙනෙක් නම් කොහොමද පාස්පෝර්ට් එක ලබා ගන්න කියන එක සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ වලට ඉදිරිපත් කරේ. ඉතින් වැරදි අඩුපාඩු සමහරවිට තියෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඇත්තන වැඩි විස්තර දැනගන්න ඕන නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කතා කරලා ඉවරලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෙබ් අඩවියට ගිහින් ඉවරලා ඔයාලට තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම අලුත් මතක කරා මේවට පැවිසි අතර විවෘත කරලා තියෙන පත්‍ර මුල් ප්‍රධාන කාර්යාලය. ඉතින් ගොඩක් දෙනෙක් වැරදිව තේරුම් අරන් ඉන්නවා ලංකාවේ හැම පාස්පෝර්ට් ශාඛාවම මේනකොට පැවිසි අතර විවෘත කරලා නැහැ. පත්‍ර මුල්ලේ ප්‍රධාන ශාඛාව විතරයි මේ වෙනකොට දැන් 2025 අවුරුද්ද යන්නේ මේනකොට විවෘත කරලා තියෙන. එහෙනම් ඉතින් මම හිතන වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න තියෙනවා. ගොඩක් දෙනෙක් කමෙන්ට් කරනවා. ඇත්තටම මට හැම කමෙන්ට් එකකටම රිප්ලයි දාන්න බැරි වෙයි. පුළුවන් වෙලාවට පුළුවන් ටයිම් එකකට රිප්ලයි දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවද ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ සම්බන්ධව මොනවා හරි දැනුවත් දෙයක් තියෙනවා නම් තව කෙනෙක්ට දැනගන්න කමෙන්ට් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න වැදගත් වුණා නම් එහෙනම් අද මම සමු ගන්න හමු තව වීඩියෝ එකකින්. එහෙනම් හැමෝටම ජය වේවා. මම විනේෂ් බණ්ඩාර.